සාදරයෙන් පිළිගන්නවා SL Plus YouTube channel එක වෙතට ඔයාව. මේක සම්පූර්ණයෙන්ම 100%ක් කරන ප්‍රී කෝස් එකක්. මොකද يعني මේ වීඩියෝ එකේදී සම්පූර්ණයෙන්ම මුළු සේරම ටික කවර් වෙන්න තමයි මේ වීඩියෝ එක අපි හදන්නේ. මොකද ඕගොල්ලන්ට එක දෙයක් කියලා දුන්නොත් අනිත් දේ ගැන ඕගොල්ලෝ හරියට නිසියාකාර අවබෝධයක් නැතිකම නිසා. ඉතින් අපි මේ කෝස් එකේ මේ පළවෙනි වීඩියෝ එක. ඉතින් ඔයාට මේ වීඩියෝ එක හොඳද නරකද කියලා ඔයගොල්ලෝ පල්ලෙහාන් කමෙන්ට් එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. එහෙනම් බලමු ඉස්සෙල්ලම අපි යමු MCB කියන ටයිප් එකට. ඉතින් මේකේ මෙන්න මේ MCB කියන්නේ එක හැදිලා තියෙන්නේ මිනියේචර් සර්කිට් බ්‍රේකර් කියන කොටසෙන්. මිනියේචර් කියන එකෙන් M අකුරත්, සර්කිට් කියන එකෙන් C අකුරත්, බ්‍රේකර් කියන එකෙන් B අකුරත් තියෙනවා. එහෙම තමයි මේ මිනියේචර් සර්කිට් බ්‍රේකර් කියලා තියෙන්නේ. මේ අපි සර්කිට් බ්‍රේකර් එක දාන්නේ හදිසි අවශ්‍යතාවයක් වුණොතින් ගිනි ගැනීම වළක්වන්න. ඒ කියන්නේ ෂෝට් සර්කිට් එකක් වුණොතින් ලුහුවත් වුණොතින් පරිපතේ ඕගොල්ලෝ හදන පරිපතේ ලුහුවත් වුණොත් එහෙම ඊට පස්සේ එහෙම නැතුනොත් ඕලෝඩ් ඒ කියන්නේ වැඩි ධාරා අරගත්තොත් එහෙම මොකක් හරි මෝටරයක් හරි මොකක් හරි හයි පවර් මෝටරයක් ගැහුවොත් එහෙම ඊට පස්සේ ඒ වයර් වලට වෙන්න තියෙන ඩැමේජ් එක නැති කරන්න තමයි අපි මෙන්න මේ MCB කියන මොඩල් එක දාන්නේ. මේ MCB එක දැම්මට පස්සේ ඕගොල්ලන්ගේ වයරින් එක ආරක්ෂා කරගන්න තමයි මෙයාව අපි එතනට ඇතුළත් කරන්නේ. ඒ ඇතුළත් කරාට මදි ඒවැය තියෙනවා යම්කිසි රේන්ජ් ටිකක් ඒවා අපි නියම ආකාරයේ එව්වද කියලා අපි බලන්න ඕනේ. අපි බලමු ඉස්සෙල්ලා මේ MCB එක මේක සිංගල් පෝල් MCB එකක්. සිංගල් පෝල් කියන්නේ මෙන්න මෙතන එක පෝල් එකයි මෙතන එක පෝල් එකයි තියෙන්නේ. ඒක නිසා අපි කියන්නේ සිංගල් පෝල් කියලා. නිතරම අපි මේවට ට්‍රිප් ස්විච් වලට එහෙම පවර් එක දෙනකොට මේ යටින් තමයි ඉන් කරන්නේ උඩින් අවුට් එක ගන්නෙ. ඒ වුණාට පස්සේ මේක දෙපැත්තෙම ගත්තත් ප්‍රශ්නයක් නැහැ. නමුත් හර විදිහ අරකයි සමහර වෙලාවෙයි ඊතල ගහලා එහෙම පෙන්නලා තියෙනවා යටින් ඉන් කරන්න උඩින් අවුට් එක ගන්න කියලා. ඊට පස්සේ අපි බලමු මේකේ ඇම්පියර් රේන්ජ් එක. මේ A අකුරක් දාලා තියෙන්නේ මේකේ ඇම්පියර් එක. අපි යම්කිසි සර්කිට් එකක් නිර්මාණය කරනකොට ඔයා නිවර්දිම කල්පනා කරන්න ඕනේ මේකට මොන ඇම්පියර් රේන්ජ් එකද දාන්න ඕනේ. නැති වුණොත් එහෙම හදිස්සියක් වුණොත් එහෙම ඊට පස්සේ නැත්තම් වැඩි රේන්ජ් එකක් දැම්මොත් මේ MCB එකෙන් ඕෆ් වෙන්නේ නැහැ. ඒ වෙනුවට තමයි අර වයරින් එක ගිනි ගන්නේ. ඕෆ් වෙන්න බලන්නේ නැහැ. එතකොට එහෙම වුණොත් එහෙම මෙන්න මේ වයරින් එක තමයි ගිනි ගන්නේ. වැඩි එකක් දැම්මොත් එහෙම ඒක ලෝඩ් බැලන්ස් කරන්න ඕන ඔයා හරියටම. අපි ඊට පස්සේ බලමු මේ ඇම්පියර් ගත්තට පස්සේ 6 ඇම්පියර් තියෙනවා, 10 ඇම්පියර් තියෙනවා, 16 ඇම්පියර් තියෙනවා, 20 ඇම්පියර් තියෙනවා, 32 ඇම්පියර් තියෙනවා. මේක SP විදිහට. ඒ කියන්නේ සිංගල් පෝල් විදිහට තමයි තියෙන්නේ. මේක MCB එකේ තියෙනවා ඊට පස්සේ ඩබල් පෝල්, ත්‍රී පෝල්, ෆෝර් පෝල් කියලා අපි ඒව ඉස්සරහට කතා කරමු. මේකේ ටයිප් එකක් තියෙනවා A ටයිප් එක, B ටයිප් එක, C ටයිප් එක, D ටයිප් එක කියලා. අපි ඒකත් ඉස්සරහට කතා කරමු. මේකේ තියෙන්නේ ඊට පස්සේ තර්මල් ටයිප් එක. තර්මල් ටයිප් එක කියන්නේ තර්මල් ස්ට්‍රිප් එකක් තියෙනවා. ඒ නැවෙන දිග්ගැස්සෙන්නේ. ඒ ටයිප් එක තියෙනවා. අපි නිතරම මේ MCB එකක් පාවිච්චි කරනවා නම් තර්මල් මැග්නටික් ටයිප් එක තමයි පාවිච්චි කරන්න ඕනේ. මේක තර්මල් එකයි මැග්නටික් එකයි දෙකම තියෙනවා. එතකොට මේකේ ප්‍රොටෙක්ෂන් දෙකක් තියෙනවා. ඒක නිසා මේකේ සේෆ්ටිය වැඩි අනිත් MCB වලට වැඩිය. මේ තියෙන්නේ අපේ තර්මල් ස්ට්‍රිප් එක. මේක යම්කිසි ඕලෝඩ් එකක් ගියොත් එහෙම මේක ටිකක් කාලේ යනවා. කාලේ ගිහිල්ලා මේක රත් වීම මගින් මේ යකඩය ප්‍රසාරණය වෙනවා. මේ ප්‍රසාරණය වීම හේතුවෙන් තමයි මේක ඊට පස්සේ නැවීමක් වෙනවා. ප්‍රසාරණය වෙනකොට ඒ ප්‍රසාරණය වෙනකොට නැවීම වෙනකොට තමයි මේ ලිවර් එක පල්ලෙහාට වෙලා මේක ට්‍රිප් වෙන්නේ. ට්‍රිප් වෙලා ඔෆ් වෙන්නේ. ඊට පස්සේ අපි බලමු මේක මැග්නටික් එකෙන් කොහොමද කියන්නේ කියලා. මේ තියෙන මැග්නටික් කොයිල් එක. මේ මැග්නටික් කොයිල් එකෙන් මේ තියෙන යකඩ කූරක් වගේ කොටසක් මේක ගිහිල්ලා උඩට ටච් වෙනවා. උඩට වැදුනට පස්සේ තමයි මේක MCB එක ඔෆ් වෙන්නේ. ඊට පස්සේ අපි බලමු මේකේ ටයිප් ටික. මේ MCB මිනියේචර් සර්කිට් බ්‍රේකර් එකේ ටයිප් එක. මේ තියෙන A ටයිප්, B ටයිප්, C ටයිප් සහ D ටයිප්. ඉතින් මේකේ හුඟක්ම A සහ B කියන ටයිප් මේ ලංකාවේ හොයන්න පොඩ්ඩක් අඩුයි. D ටයිප් උත් ඇති. උනාට ලොකුවට හොයන්න අමාරුයි. මේකේ C ටයිප් එක තමයි බහුලවම ලංකාවේ තියෙන්නේ. මේකේ රේටින් එක කරන්ට් රේටින් එක මෙහෙමයි. සාමාන්‍යයෙන් අපි ඇම්පියර් 10ක බ්‍රේකර් එකක් දැම්මොත් එහෙම මෙතන ඇම්පියර් 20ක් ඇම්පියර් 30ක් වගේ කරන්ට් රේට් එකක් ඕන මේ
grade A කියන MCB එක off කරගන්න. ඔයා ගන්නේ grade A කියන MCB එකක් නම් සාමාන්‍යයෙන් ampere 20ක ampere 30ක වගේ current range එකක් යනවා. ඒ විදිහට මේකේ එන්න මේ වැඩි වෙනවා. මේක ampere 30ක් ampere 50ක වගේ current range එකක් යනවා. මේ B type එක කියනක off වෙන්නේ. මේ type වලට පල්ලෙහාට යනකොට ampere 100 වගේ යනවා. මේ C type එක එහෙම trip කරගන්න. ඒ කියන්නේ off කරගන්න ගියාට පස්සේ. ඉතින් ඕගොල්ලෝ නිතරම MCB භාවිතා කරනවා නම් අනිවාර්යයෙන්ම load balance කරලා මේක calculate කරගන්න ඕනේ. අපි calculate කරලා ඒ අවශ්‍ය විදිහට load balance කරගෙන උන මේ MCB එක දාන්න. ඊට පස්සේ අපි බලමු මෙන්න මේක miniature circuit breaker එකේ දෙවෙනි part එක. මේක 2 pole 3 pole 4 pole කියලා තියෙනවා. මේක double pole කියලා තියෙනවා. double pole කියන්නේ මේ 2 pole එකට. මේ 2 pole කියන්නේ මේක කොටස් දෙකයි. උඩ කොටස් දෙකයි යට කොටස් දෙකයි. ඒකට තමයි 2 pole කියන්නේ. double pole කියලාත් කියනවා අපි. මේක අර MCB single MCB එක වගේ safety නෑ මේ වෙයි. මේක තියෙන්නේ isolator එකක් විදිහට ක්‍රියාත්මක වෙන්නේ. කියන්නේ switch එකක් විදිහට. මේක on කරන්න off කරන්න විතරයි පුළුවන්. අර වගේ safety feature එකක් මේකට හම්බෙලා නෑ. ඊට පස්සේ මේවා ගන්න තියෙන්නේ අපිට ampere 40 60 කියන දෙක. 60න් එහා යනවා නම් අපි ඊට වැඩිය ලොකු එකක් පාවිච්චි කරන්න තියෙනවා. මම ඒක ඉස්සරහට කියන්නම් මොකක්ද කියලා. ampere 40 සහ ampere 63 කියන දෙක තමයි තියෙන්නේ. සාමාන්‍ය මේ 4 pole එක කියන්නේ 3 phase වලට මේ 3 pole එකක් යනවා 3 phase එකට අපිට neutral එක නැතුව 3 pole එක විතරක් ඒ කියන්නේ 3 phase එක විතරක් කඩා ගන්න පුළුවන්. මේක අපිට isolator විදිහට හුඟක්ම දැන් පාවිච්චි කරනවා. ඔයගොල්ලෝ දන්නවා දැන් solar පද්ධති සවි කරනවා. ඒ solar පද්ධති සවි කරනකොට මේක අපි isolator එකක් විදිහට 2 pole එක DC isolator AC isolator විදිහට අපි පාවිච්චි කරනවා. ඉන්ඩස්ට්‍රියල් එකේදී අපි solar පද්ධතිය පිළිබඳවත් අපි ඉස්සරහට කරුණු ටිකක් ගෙනෙන්න බලාපොරොත්තු වෙනවා. කොහොමද අපි බැටරිය කැල්කියුලේට් කරගන්නේ යන ආදී හුඟක් කරුණු පිළිබඳව අපි ඉස්සරහට කතා කරනවා. right. ඊට පස්සේ මේකේ තියෙන residual current circuit breaker RCB කියන හුඟක් කට්ටිය කියනවා trip switch එක කියලා. හුඟක් කට්ටිය දන්නේ මේක trip switch එක වහම දන්නවා. මේක තියෙන්නේ මිනිස්සුන්ව බේර ගන්න තමයි මේක තියෙන්නේ. ඕගොල්ලන්ගේ වයරින් එක බේර ගන්න තමයි මේ MCB එක දාන්නේ. short circuit වලින් සහ high ampere වලින් තමයි බේර ගන්න තමයි ඒ MCB එක දාන්නේ. RCB එක දාන්නේ මිනිස්සුන්ව බේර ගන්න. මොකද මේකේ මිලි ඇම්පියර් 30ක් මේ හැම එකම තියෙන මිලි ඇම්පියර් 30 තියෙනවා මිලි ඇම්පියර් 100 තියෙනවා. මිලි ඇම්පියර් 30 එක දාන්නේ සාමාන්‍ය මිනිස්සු ගෙවසෙන තැනට. මිලි ඇම්පියර් 100 දාන්නේ සාමාන්‍ය මැෂින් වගේ මෝටර දෙක තුන දුවන මැෂින් වලට තමයි අපි මිලි ඇම්පියර් 100 වගේ දාන්නේ. මේ මිලි ඇම්පියර් 100ක් දානවා නම් අනිවාර්යයෙන්ම මේ මැෂින් එක වටේට මේ මිනිස්සයාව ග්‍රවුන්ඩ් වෙන්නේ නැති වෙන්න රබර් මෙට්ට වගේ රබර් ලේයර් එකක් අපි දාන්න ඕන මේකේ වටේට. මොකද නැත්තම් ග්‍රවුන්ඩ් වුණොත් එහෙම සාමාන්‍ය මිලි ඇම්පියර් 100ක් ගියාට පස්සේ හරිය ඕෆ් වෙන්නේ. මිලි ඇම්පියර් 30 කියන්නේ 30ට වැඩියෙන් ගියොත් මිනිස්සු මැරෙනවා. ඒක අඩු කරගන්න තමයි අපි මේ මිලි ඇම්පියර් 30 දාලා තියෙන්නේ. මිලි ඇම්පියර් 100 දානවා නම් අනිවාර්යෙන් ඒ වගේ ඒවා අපි පාවිච්චි කරන්න ඕනේ. මේකෙත් තියෙනවා ඇම්පියර් 30 ඇම්පියර් 60 කියලා කොටස් දෙකක්. ඉතින් ඒ කැමති කොටස් දෙකක් පාවිච්චි කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඒ ලෝඩ් එක අනුව තමයි අපි මේක පාවිච්චි කරන්න ඕනේ. මේකත් මෙහෙමයි. සමහර ගෙවල් වල ට්‍රිප් වෙන්නේ නැහැ. ඒ වගේ පොඩි පොඩි ප්‍රශ්න තියෙනවා. ඒ ප්‍රශ්න යනකොට හුඟක්ම තියෙන්නේ මේ යටින් මේක ඉන් කරලා නැහැ. උඩින් තමයි ඉන් කරලා තියෙන්නේ. සාමාන්‍යයෙන් මේ යටින් ඉන් කරාට පස්සේ තමයි මේක උඩින් තමයි අවුට් එක යන්න ඕන. එතකොට තමයි මේ ට්‍රිප් ස්විච් එක නිසියාකාරව වැඩ කරන්නේ. ඊට පස්සේ බලමු මේ ඉස්සෙල් වැළුව RCB දැන් තියෙන්නේ RCCB. ඒ කියන්නේ residual current circuit breaker කියන එක තමයි තියෙන්නේ. ඉතින් මේකේ අපිට මේ RCB එක විදිහටම trip switch එක විදිහටම ගන්න තව option එකක් තියෙනවා. ඒ අමතරව තව දෙයක් තියෙනවා අපිට. ඒක high ampere වලට. ඒ කියන්නේ RCCB එක දාන්නේ අපි high current එකට තමයි මේ දාන්නේ. මේක MCB එක වගේම තමයි මේ MCCB කියන්නේ. නමුත් මේකට දැන් මේ තියෙන්නේ trip switch එක වගේම එකක්. ඉතින් මීට අමතරව තව තියෙනවා RCCB කියන වෙනම කොටසක්. ඒක අපි ඉස්සරහට කතා කරමු. මේක
ට්‍රිපින් ටයිම් එකක් තියෙනවා මිලි ඇම්පියර් 30ක් ගියාට පස්සේ තමයි මේක ට්‍රිප් වෙන්නේ. සාමාන්‍ය මිනිස් සිරුරට මිලි ඇම්පියර් 30 කියන එක දරා ගන්න පුළුවන්. මෙයා මේ ලයින් එක සහ නිව්ට්‍රල් එක බලන් ඉන්නවා මේ දෙකෙන් මොහොකින් හරි මිලි ඇම්පියර් 30ක් දෙනවට වැඩිය ලීකේජ් කරන්ට් එකක් ආවොත් එහෙම මිලි ඇම්පියර් 30ක මිලි ඇම්පියර් 30 පයින්නකොට මෙයා ඕෆ් කරලා දානවා මේක ට්‍රිප් කරනවා. සාමාන්‍යයෙන් ඔයා සැලකිලිමත් වෙන්න ඕනි අනිවාර්යයෙන්ම. මෙන්න මේ ටෙස්ට් කියන බටන් එකක් තියෙනවා. මේක අඩුම ගානේ සතියකට සැරයක්වත් ප්‍රෙස් කරන්න. සතියකට සැරයක්වත් බැයි නම් අඩුම ගානේ මාසෙකට සැරයක්වත් ප්‍රෙස් කරන්න ඕනේ. මොකද මේකේ මෙකැනිසම් එක නැත්තම් වැඩ කරන්නේ නැති වෙනවා ටිකක් කල් යනකොට. ඊට පස්සේ මේ ට්‍රිප් ස්විච් ගල් වෙනවා වගේ වෙනවා. එහෙම ඒක වළක්වා ගන්න මේ ටෙස්ට් කියන බටන් එක ප්‍රෙස් කර කර තියාගත්තාම ඒක ලොකුම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අපි එහෙනම් බලමු ඊළඟට මොකක්ද මේ MCCB කියන්නේ. MCCB කියන්නේ මේක high කරන්ට් ගන්න එකක්. මෙන්න මේක මේ තියෙන්නේ. අපි ඉස්සෙල්ල බැලුවේ ඒකට දාන්න තියෙන්නේ නිකම්ම වයර් එක සුද්ධ කරලා දාන්න තියෙන්නේ. මෙන්න මේකට තියෙන්නේ ඉන් කරන්න සහ අවුට් කරන්න. ඒවට වෙනම ලක් අපි පාවිච්චි කරන්න ඕනේ. ඒවට වෙනම අපි ලක් කිම්පින් ටූල් පාවිච්චි කරලා ඕන මේ බ්‍රේකර් එක ස්ථාපනය කරගන්න. මේවා අනිවාර්යයෙන්ම high amp ඒ කියන්නේ high current වලට තමයි මේක අපි පාවිච්චි කරන්නේ. සාමාන්‍යයෙන් ඇම්පියර් 60 80 වගේ යනකොට අපි මේව පාවිච්චි කරනවා. 50 60 වගේ ඉඳලා දැන් තියෙන්නේ 50 60 වගේ ඉඳලා ඇම්පියර් 2500 වෙනකම් මේවා අපිට මිලදී ගන්න තියෙනවා කඩේ. ඊට අමතරව යන ඒවට ඒ කියන්නේ අපි ට්‍රාන්ස්ෆෝමර් වල ඉඳලා ලොකුම ඇම්පියර් ගන්න තැනක් තමයි ඒක. ඒකෙදී අපි බලන්න ඕනේ නිතරම මේ ලොකු ලෝඩ් එකක් එනවා. ඒ ලොකු ලෝඩ් එක එන නිසා ඒවට මේ MCCB කියන එක යොදන්නේ නැහැ. ඒ වෙනුවට මෙන්න මේ ACB කියලා බ්‍රේකර් එකක් තියෙනවා. මේ තින්නේ ඒක ටිකක් ලොකුයි, බරණුත් වැඩි. ඒ වගේම තමයි ගානනුත් ටිකක් මිල අධිකයි. ඒවා සාමාන්‍යයෙන් අපි යොදන්නේ ට්‍රාන්ස්ෆෝමර් වල ඉඳලා අපි අවශ්‍ය මේන් පැනල් වලට යන ඒවට විදුලිය අරන් යනකොට තමයි ඒවා යොදන්නේ. ඊට පස්සේ මේකේ ඇම්පියර් 80 ඇම්පියර් 100 ඒ වගේ ඉඳලා ඉහළට ගන්න තියෙනවා අපිට. මේවා විශේෂයෙන්ම දානකොට මම කිව්වා ලග් ටූල් එකක් අපි පාවිච්චි කරන්න ඕනේ කියලා. කොපර් තියෙන එකක්. ඒ කියන්නේ ඇතුලේ කොපර් ඇලුමිනියම් එක තියෙනවා. පිට කොපර් මිශ්‍රිත විශේෂ ලග් එකක් තියෙනවා. ඒක තමයි මේවට අපි පාවිච්චි කරන්නේ. එතකොට මේවා ඔක්සයිඩ් වෙන්නේ. ඒ කියන්නේ ඔක්සයිඩ් වෙන්නේ නැති වෙන්න තමයි එහෙම විශේෂ ලග් එක අපි ගහලා මේක සම්බන්ධ කරාම මේක ඔක්සයිඩ් වෙලා ස්පාර්ක් වෙලා යන්න තියෙන ප්‍රවණතාවය අඩු කරගන්න පුළුවන්. ඊට පස්සේ මේවා අපි ට්‍රිපින් ටයිම් එක, ඇම්පියර් රේන්ජ් එක ඒ වගේ දේවල් අපිට මේවා ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් මේකේ. ඒක තමයි මේ MCCB එකේ තියෙන විශේෂත්වය. නිකන් RCB එක ඒ කියන්නේ නිකන් ට්‍රිප් ස්විච් වල අපිට මේව කරන්න බෑ. මේව ෆික්ස් ඒ කියන්නේ සවි කරලාමයි අපි ඔය ඉස්සරහට බලමු. ඉස්සරහට මම ස්ටෙප් බයි ස්ටෙප් කියලා දෙන්නම් ඕගලන්ට ඒවා. මෙන්න මේ තියෙන්නේ අපි මේකේ ඇතුළ පැතිකඩ view එකක් ගැන ගත්තාට පස්සේ මේ molding case circuit breaker එක MCCB tripping method එක තමයි මේ තියෙන්නේ. කියන්නේ tripping method එක ගැන තමයි මම මේකේ මෙතනින් කතා කරන්නේ. අපි trip කරන මේකේ trip කරන අපිට option කිහිපයක් තියෙනවා. මේක trip කරන්න අපිට පුළුවන් මෙන්න මේ මෙතනින් තියෙනවා. දැන් මේකේ පේන නැහැ ඒක. මෙන්න මේ හරියෙන් තියෙනවා අපිට trip කරන්න. සමහර ඒවා මේ පැත්තෙන් තියෙනවා trip කරන්න බටන් එකක්. ඒකෙන් අපිට trip කරගන්න පුළුවන්. ඊට පස්සේ තව එකක් තියෙනවා මේකේ thermal strip එක රත් වීම මගින් මේක trip කරගන්න පුළුවන්. අපි අර ඉස්සෙල්ලා කතා කරා වගේ MCB එක කතා කරා වගේ මේකත් මේකේ තියෙන MCCB එකක්. ඒක නිසා මේකේ thermal strip එකෙන් රත් වීම නිසා ඒක ප්‍රසාරණය වෙලා මේක ඔෆ් කරගන්න හැකියාවක් තියෙනවා. ඊට පස්සේ තව එකක් තියෙනවා මේකේ shunt coil. මේ දෙපැත්තට තියෙන මේ shunt coil අපිට දාලා මේක ෂෝට් වුණාම ඔෆ් වෙන්න සහ ලීකේජ් කරන්ට් වලට ඔෆ් කරගන්න මේක shunt trip එක හරහා අපිට වෙනම මේ කොටසක් තියෙනවා. ඒක ඒ හරහා අපිට මේක ඔෆ් කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඊළඟට ගත්තට පස්සේ මෙන්න මෙතන මේ තියෙන්නේ ටිප් එක. මේ ටිප් එක කියන්නේ මෙන්න මේක කොටස ගිහිල්ලා තමයි මේ යට කෑල්ලට වදින්නේ. එතකොට මේ පැත්තෙන් එන ලයින් එක මේක හරහා පල්ලෙහාට යනවා.
මෙන්න මේ ටිප් එක වදිනකොට මේකේ තියෙනවා බ්‍රේකින් පවර් එක කියලා. ඒ කියන්නේ මේ දෙක සාමාන්‍ය ඇම්පියර් 60ක් එක්ක එකපාර ලෝඩ් වෙනකොට මෙතනින් කරන්ට් එක ස්පාර්ක් වෙනවා. ස්පාර්ක් වෙනවා කියන්නේ පායිනෝ හැම පැත්තටම. ඒක වළක්ව ගන්න මෙන්න මේ පුංචි පුංචි යකඩ පතුරු වගේ ගහලා ඒක ඇබ්සෝබ් කරගන්න. ඒ කියන්නේ ඒක ඇදලා ගන්න වගේ කොටසක් තමයි මේ තියෙන්නේ. ඉතින් මේකත් ඒ සේෆ්ටි ෆීචර් එකක්. ඒ එකින් එකට හුඟක්ම වෙනස් මේ වෙයි. අපි ඊළඟ එක බලමු. මේකේ ඇම්පියර් ගාන වෙනස් කරන්න පුළුවන්. ඊට පස්සේ ඇම්පියර් 100 150 ඇම්පියර් 200 වගේ වෙනකන් අපිට මේකේ ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. මේකේ ඇම්පියර් 1යි කියන්නේ ඇම්පියර් 400ක් වෙනවා. ඇම්පියර් 0.5යි මේක 0.5යි කියන්නේ ඇම්පියර් 200කට අපිට ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. මේක TLS කියන්නේ සෙකන්ඩ් විදිහට තියෙන. ඒ කියන්නේ තප්පර විදිහට ඒක මේ තියෙන්නේ තප්පර විදිහට ඒක අපිට අවශ්‍ය විදිහට ඕන කාලේ දාලා මේක ඕෆ් කරගන්න. ඒ කියන්නේ මේක තර්මල් ස්ටෙප් එක රත් වෙනකොට තර්මල් මෙතඩ් එකෙන් ඕෆ් කරගන්නේ ෂන්ට් ට්‍රිප් නැතුව. මෙතනින් අපි පළවෙනි එකෙන් ඇම්පියර් එක වෙනස් කරගන්න පුළුවන්. ඊට පස්සේ දෙවෙනි එකෙන් මේක ඇම්පියර් රේන්ජ් එක 400ද ඇම්පියර් 200ද මේක එකින් එකට වෙනස් වෙනවා තියෙන විදිය. ඒක අපිට වෙනස් කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතනින් අවශ්‍ය ටයිම් එක අපිට වෙනස් කරගන්න පුළුවන්. අර අනිත් ඒවා වගේ නෙවෙයි. ඒක ෆික්ස් තියෙන්නේ. මේක අපිට අවශ්‍ය ආකාරයට වෙනස් කරගැනීමේ හැකියාවක් ලබා දීලා තියෙනවා. මේ MCCB කියන එකයි. මෙන්න මේක ඒක සමීප රූපයක් ගත්ත. මේ තියන්නේ අර මං කියපු ටිප්ස් එක. ඒ ටිප් එක තමයි මෙතනට ගිහලා වැද්දට පස්සේ අර ස්පාර්ක් එක එන්නේ. මෙන්න මේ තියෙන්නේ මේ කොටස ලිවර් කොටස තියෙන්නේ. මේක තමයි ඔන් ඕෆ් කරන්න මෙතන බටන් එක තියෙන්නේ. මෙන්න මේ කොටස මේ තියෙන්නේ මේ පළවෙනි එක මේ දෙවෙනි එකත් මේ තුන්වෙනි එකටත් අපිට තියෙනවා වෙනමම අර ඇලුමිනියම් කොටස. ඒකෙන් මේ තමයි රත් වුණාට පස්සේ මෙන්න මේ කොටස තදවීම හේතුවෙන් මේකෙත් මෙන්න මේ පැත්තට තද වුණාට පස්සේ මෙයා ට්‍රිප් කරගන්නවා. ටක් ගාලා මෙන්න මේ ටික අතහැරීමක් තමයි වෙන්නේ. මෙන්න මේක පල්ලෙහාට ගිහිල්ලා තද වෙනකොට මෙතන ලයින් එක සම්බන්ධ වෙනවා. ආයේ ඒක අතහැරනකොට මේක උඩට එනවා. ඒ ක්‍රියාවලිය තමයි මෙතනින් සිද්ධ වෙන්නේ. දැන් මේකෙන් මම හිතනවා ඕගලන්ට මේ සමීප රූපින් මේක තේරුම් යන්නේ නැති කියලා. මෙන්න මේ තියෙන්නේ ෂන්ට් ට්‍රිප් වලට වගේ නෙවෙයි. මේකේ ෂන්ට් ට්‍රිප් එකක් නෑ මට හිතෙන විදිහට. මෙන්න මේතනින් මේ අර ට්‍රිප් ස්විච් එකට ආපු මෙන්න මේ කොටස තියෙන්නේ. මෙන්න මේතන ප්‍රෙස් වුණා ගමන් මෙයා ටක් ගාලා ට්‍රිප් කරගන්නවා. ඊට පස්සේ මේ තියෙන්නේ ඔයගලන්ට මම සමීප රූපයක් ගෙනාවා. ඒ කියන්නේ මේකේ පැතිකඩ අපිට හරියටම බලා ගන්න. මේ තියෙන්නේ අපේ ලෝඩ් ටික සම්බන්ධ වෙන කොටස. මේ උඩිනුත් තියෙන ලෝඩ් සම්බන්ධ වෙන කොටස. මෙන්න මේ තියෙනවා. මෙන්න මේක තමයි මැග්නටික් කොයිල් එක කියන්නේ. මෙන්න මේක මැග්නටික් කොයිල් එක. මේකට විදුලියක් ඇවිල්ලා ආවට පස්සේ මෙන්න මෙතන තියෙන යකඩ කූරක්. ඒ කූර ඇවිල්ලා මෙහිම උඩට තලු වීමක් වෙන්නේ. තලු වෙනකොට තමයි අර ටිප් එක ගිහිල්ලා එතනින් ලිවර් කොටස ක්‍රියාත්මක වෙලා මෙතනින් අතල්ලා මේක පල්ලෙහාට වැටෙන්නේ. මෙන්න මේ තියෙන්නේ තර්මල් මැග්නටික් කියන කොටස. මෙන්න මේ පොඩි ඇලුමිනියම් කෑල්ලක් තියෙන. ඒක රත් වීමට ප්‍රසාරණය වීමත් එක්ක මෙයා ඇඹරෙනවා. ඒ ඇඹරීමට තමයි මේක පැනල ඉවරලා මෙන්න මේ ලිවර් කොටස ක්‍රියාත්මක වෙලා මේක ට්‍රිප් වෙන්න බලන්නේ. මේ තියෙන්නේ අර මං කියපු ආර්ක් එක ඇබ්සෝබ් කරගන්න කොටස. මම හිතනවා ඔයගොල්ලන්ට මේකේ තේරුම් යන්නේ නැති කියලා ඒ ටික. ඊට පස්සේ අපි බලමු මේ MCCB කියන එකක් තෝරගන්නකොට අපි බලන්න ඕන මොන දේවල්ද? අපිට අවශ්‍ය කරන්නේ මොන දේවල්ද? පළවෙනිම බලන්න ඕනේ ඔයාට අවශ්‍ය ඇම්පියර් රේන්ජ් එකට ඒ ඇම්පියර් රේන්ජ් එක තියෙන MCCB එකක්ද මේක. ඊට පස්සේ ඊළඟට බලන්න ඕන අවශ්‍ය කාරණේ තමයි අපිට මේ පෝල් ගන්න. අපිට 3 පෝල් එකක් තියුණාම නැද්ද? 4 පෝල් එකක් තියුණාම නැද්ද? සමහර ඒවාට 3 පෝල් එකකින් අපිට අවශ්‍ය දේ කරගන්න පුළුවන්. එතකොට අපිට නියුට්‍රල් එක කඩා ගැනීමේ හැකියාවක් නැහැ. සාමාන්‍ය ප්‍රධානම තැනකට නම් මේන් බ්‍රේකර් එකට වගේ නම් 4 පෝල් එකක් තමයි අපි පාවිච්චි කරන්නේ. එතනින් ඊට පස්සේ 3 පෝල් ඒවා අපි පාවිච්චි කරාට හැම ලොකු ප්‍රශ්නයක් නැහැ. ඊළඟට අපි අවශ්‍ය බලන්න ඕනේ මේ ඇම්පියර් වෝල්ටේජ් 400 කියන රේන්ජ් එකට අපිට මේක ගන්න තියනවාද? ඒ වෝල්ටේජ් 400 රේන්ජ් එකකින්ද තියෙන්නේ මේක ඊට වැඩිය අඩු රේන්ජ් එකකින් තියෙන්නේ කියලා අපි මේක නිතරම අපි චෙක් කරගන්න ඕනේ.
ඊට පස්සේ අපි මේකේ බලන්න ඕනේ විශේෂම කාරණාවක් තමයි සාමාන්‍ය මෙතන අපිට මේන් MCCB එකක් වගේ පාවිච්චි කරනවානේ මේකේ බ්‍රේකින් පවර් එක කියලා කියනවා. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් කිලෝවොට් වොට් ඇම්පියර් 60ක වගේ, ඒ කියන්නේ ඇම්පියර් 30 60 වගේ තියෙන ත්‍රිපේස්. ඒකේ අපි උදාහරණයක් විදිහට ගත්තාම ඇම්පියර් 60 කියලා හිතන්නකෝ. ඇම්පියර් 60 රේන්ජ් එකක් අපි ලෝඩ් එකත් එක්ක අල්ලනකොට මේකේ කරන්ට් එක ස්පාර්ක් වෙනවා. ඒ ස්පාර්ක් වෙනකොට අපිට ඊට පස්සේ මේක ඔන් ඔෆ් කරනකොට ස්පාර්කින් එකක් එනවා. ඒ ස්පාර්කින් එකට හරියන විදිහට තමයි මේ බ්‍රේකින් කැපැසිටර් කියලා තියෙන්නේ. එතකොට ඒ යන ඇම්පියර් එකට හරියන්න තමයි ඒක අපි හදලා තියෙන්නේ. මේගොල්ලෝ හදලා තියෙන්නේ නිෂ්පාදකයන් විසින්. ඒක අපි බලන්න ඕනේ මේ ගන් එකත් එක්ක මේ බ්‍රේකින් පවර් එක ඇද්ද මදිද කියලා. ඊට පස්සේ අපි බලන්න ඕනේ මේකේ ඊළඟ කාරණේ තමයි ඕගොල්ලෝ ෂන්ට් ට්‍රිප් කොයිල් එහෙම දාන්න බලාපොරොත්තු වෙනවා නම් ඔන් කරන්න ඕෆ් කරන්න ඒ ෂන්ට් ට්‍රිප් මේකට ඇතුළත් කරගන්න පුළුවන්ද? ඔක්සිලරි කන්ටැක්ට් මේකට ඇතුළත් කරගන්න පුළුවන්ද? එහෙම නැත්නම් UVT කොයිල් මේකට ඇතුළත් කරගන්න පුළුවන්ද කියලා ඕගොල්ලෝ බලන්න ඕනේ. අපි බලමු මේක මේ ෂන්ට් ට්‍රිප් එකක් කියන්නේ මොකක්ද? මෙන්න මේ තියෙන ෂන්ට් ට්‍රිප් එකක්. මේ ෂන්ට් ට්‍රිප් එකේ ඒ බ්‍රෑන්ඩ් එකෙන් බ්‍රෑන්ඩ් එකට මේක වෙනස් වෙනවා. මෙන්න මේ කොටස. මෙන්න මේ කළු පාට තියෙන කොටස ගිහිල්ලා අර අපි ට්‍රිප් කරන්න මම ඕගොල්ලන්ට පෙන්නුවේ මෙන්න මෙතන ටච් වල මේක ට්‍රිප් වෙන්නේ. කොටස් දෙකක් පෙන්වන්නේ. ඒ කොටස් දෙකෙන් එක කොටසක් දිනුවා. ඒක මෙන්න මේ කෑල්ල ගිහිල්ලා මෙන්න මේ කළු පාට කෑල්ල ගිහිල්ලා සම්බන්ධ වෙන්න තැන. එතනින් තමයි ඒක ට්‍රිප් කරගන්නේ යා. ඒ ෂන්ට් ට්‍රිප් එකේදී මේ ෂන්ට් ට්‍රිප් එකක් තියෙනවා නම් අපිට මේක ට්‍රිප් වුණාට පස්සේ ඕෆ් කරලා පල්ලෙහාට ඕෆ් කරන්න තියෙන්නේ. පල්ලෙහාට ඕෆ් කරලා උඩට ඔන් කරන්න තියෙන්නේ. උඩට ඔන් කරාට පස්සේ තමයි මේක ඔන් වුණොත් මේක ෂන්ට් ට්‍රිප් එකක් තියෙන්නේ. එහෙම නැත්නම් මේ UVT කොයිල් එකක් තියුණොත් එහෙම අපිට මේකට විදුලි සැපයීමක් ලබා දෙන්න ඕන මේ අග්‍ර දෙකට. මේ තියෙන UVT කොයිල් එක. විදුලි සැපයීමක් ලබා දුන්නට පස්සේ තමයි මේක පල්ලෙහාට පාත් කරලා ට්‍රිපින් වෙන එකෙන් මැද තියෙන්නේ. පල්ලෙහාට ලිවර් එක පාත් කරලා උඩට ඔන් කරන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ UVT කොයිල් එකක් නම් මෙන්න මෙයාට විදුලි සම්බන්ධතාවයක් තියෙන්න ඕනේ. ඊට පස්සේ අපි ෂන්ට් ට්‍රිප් එකට විදුලි සම්බන්ධතාවයක් දීපු ගමන් මෙයා ට්‍රිප් වෙනවා. UVT කොයිල් එකට විදුලි සම්බන්ධතාවයක් දීපු ගමන් මෙයාව ෂන්ට් ට්‍රිප් එක මේ ට්‍රිප් එක ඔන් කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඊට පස්සේ අපි ඔක්සිලරි කන්ටැක්ට් ගිහිල්ලා බැලුවට පස්සේ මේ තියෙන ඔක්සිලරි කන්ටැක්ට් ලබා ගන්න පුළුවන් කොටස. මේ ඔක්සිලරි කන්ටැක්ට් එකකින් අපි බලන්නේ මෙයා ඔන් වෙලාද තියෙන්නේ, ඕෆ් මෝඩ් එකේද තියෙන්නේ. එහෙම කියලා අපිට මේක බලා ගන්න තමයි මේ ඔක්සිලරි කන්ටැක්ට් එක අපිට යොදා ගන්න පුළුවන් වෙන්නේ. රයිට්, එහෙනම් මේ වීඩියෝ එක අදට අවසන්. මේක තව කෙනෙකුට ෂෙයා කරන්න බලන්න අමතක කරන්නත් එපා. අපිට ලයික් එකක් කමෙන්ට් එකක් දාලා යන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි අදට සමු ගන්නවා. ඔයගලන්ට සුබ දවසක්.